හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් අදත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා මගේ YouTube channel එකට එකතු වෙලා ඉන්න හැම දෙනෙක්වම. ඉතින් අද දවසේ මම අරගෙන එන්න හිතුවේ ඔයාලට අපි සතියකට බඩු ගන්න සුපර් මාකට් එකට ගියා. ඉතින් අපි මොනවාද ගත්තේ බලමු. ඉතින් මේ දවස් ටිකේම එක දිගට වැස්සා. අද නම් ලස්සනට අවුව පාලා තියෙන දවසක් හින්දා මට තවත් සතුටුයි. මොකද මං අවුව වැටෙනවට ගොඩාක් කැමති කෙනෙක්. අපි දැන් මෙතෙන්ට වෙලා ඉන්නවා. මෙතනින් බස් එක ගන්නත් පුළුවන්, ට්‍රෑම් එක ගන්නත් පුළුවන්. ඉතින් ඉස්සෙල්ලාම එන එකේ අපි යනවා කියලා තමයි හිතුවේ. Sudimenike? ඉතින් අපි සතියකට සැරයක් අනිවාර්යයෙන්ම සුපර් මාකට් එකට එනවා. මොකද පළතුරු, එළවලු, මාළු, මස් එහෙම ගන්න සතියකට සැරයක් එනවා. ඉතින් මම මේ අරන් යන පළතුරු ගොඩක් වෙලාවට සතිය ඉවර වෙන්නත් කලින් ඉවර වෙනවා. ඉතින් මම ඒ වෙලාවට මේ සුපර් මාකට් එකට හරි නැත්තම් අපේ ගෙවල් ළඟ තවත් සුපර් මාකට් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් හරි එහෙම නැත්තම් මාකට් එකක් තියෙනවා සතියේ එක දවසක, ඒකෙන් හරි ආයේ ගන්නවා මම පළතුරු.
මේ සුකීනි හැම වැඩිපුරම ගන්න අපේ චූටි දුවට. මොකද එයා ගොඩක් ආසයි ඒවා කන්න. මේ වට්ටක්ක ගන්නෙත් එයාට. මොකද එයා වට්ටක්කි. මොකද එයා ගොඩක් ආසයි එයා වට්ටක්කා. එතකොට ස්වීට් පොටැටෝ එහෙම කන්න හරිම කැමති. ඉතින් කියන්න ඕනේ මම මේ වීඩියෝ එක ගේන්නේ අද වුණාට මේ වීඩියෝ එක මම ෂූට් කරේ මදර්ස් ඩේ එකට කලින් දවසේ. ඉතින් ඔයාලට මේ පේන මැති 50% ඩිස්කවුන්ට් දාලා තියෙනවා ඒ එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් එක. ඉතින් මේ වගේ වෙලාවට මම වැඩිපුර ඔලිව් ඔයිල් බෝතල් 2-3ක් විතර අරන් තියාගන්නවා. මම මේ දැන් ගන්නේ ටූනා මාළු ටින් කරපු ඒ සෙට් එකක්. ඉතින් මේකත් 150 ඩිස්කවුන්ට් දාලා තිබ්බා. මම මේක ගන්නවා මොකද මම නිතර රෝල්ස් පැටිස් වගේ ගෙදර කන්න හදන හින්දා මම මේක නිතර යූස් කරනවා. මේ මගේ අතේ තියෙන්නේ මයි හස්බන්ඩ් දෙන්නම යූස් කරන සන් ක්‍රීම් එකක්. ඉතින් මේකත් 130ක ඩිස්කවුන්ට් එකක් දාලා තිබ්බා. ඉතින් මේක යුරෝ 12ක් විතර එනවා. ඒකෙනොත් 2ක් ගත්තා මොකද ඩිස්කවුන්ට් හින්දා. දැන් අපි මේ යන්නේ සෙකන්ඩ් ෆ්ලෝර් එකට. ඒකේ තමයි පාන්, එතකොට චූටි දුවගේ කන බොන ජාති එහෙම තියෙන්නේ. බිස්කට් ජාතියමත් තියෙනවා ඒකේ.
මෙතන තියෙනවා මං චූටි දුවට කොහේ හරි එළියට යද්දි හරි හදිස්සි වෙලාවක එයාට පළතුරු එහෙම වීදුරු බෝල් වල දාපු පළතුරු තියෙනවා. ඒ වගේම මස් චාටි තියෙනවා. මම සාමාන්‍යයෙන් පළතුරු එයාට ගෙදරදිම තමා දෙන්නේ ෆ්‍රෙෂ් ඒවා. නමුත් සමහර වෙලාවල් වලට මට එයාට මේවත් දෙන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. දැන් මේ අපි ගන්නේ චූටි දුව වෙනිදි කරලා අපි දෙන්න හොරෙන් Netflix බලන ගමන් කන දේවල්. ඉතින් සමහර දවස්වලට මට උයන්න බෑ කියලා හිතන අවස්ථා එනවනේ. ඒ වෙලාවට කන්න තමයි මේ පීට්සා ගන්න. ඉතින් මේ තියෙන අයිස්ක්‍රීම් කලෙක්ෂන් එකක්. ඉතින් මෙතනින් අපි සමහර දවස්වලට අලුත් ඒවල් try කරලා බලනවා. ඉතින් චූටි දුවත් අඬන්න ගත්ත. එයාට හොඳටම දොයි මත හැදිලා. මේ බලන්නකො ඉතින් දැන් දොයි. ඉතින් අපි ගෙදර ඇවිල්ලා බඩු ටික දාලා ආයෙ ගියා අපේ ගෙවල් ළඟ තියෙන සුපර් මාකට් දෙකකට. මොකද අපි කලින් ගිය සුපර් මාකට් එකෙන් අපි වතුර ගන්නෙ නැහැ. ඒ වගේම හාල් එක ගන්නෙත් අපි වෙන සුපර් මාකට් එකකින්. ඉතින් අපි සුපර් මාකට් 3ක්ම යූස් කරනවා බඩු ගන්න. ඉතින් මේ තියෙන්නේ අපි බොන වතුර එක. ඉතින් මේ සුපර් මාකට් එක තියෙන්නේ අපේ ගෙවල් ළඟම හින්දා අපි මෙතනින් වතුර එක ගන්නවා. ඉතින් කලින් අපි ගිය සුපර් මාකට් එකේ අපිට බිල් එක ගියා 114ක්. ඉතින් අද වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා මං හිතනවා. අද වීඩියෝ එක ඉවරනකම්ම එකතු වෙලා හිටපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. බයි.